ආයිබෝන් යාළුවනේ සුබ දවසක්. ඉතින් අදත් අරන් ආවා IQ 128 වෙනි ගැටලුව. ඉතින් වේගය ආශ්‍රිත ගැටලුවක් තමයි මම අරන් ආවේ. ඉතින් අපි බලමු කියලා කොහොමද මේ අලුත් ගාන හදන්නේ කියලා. පැයට කිලෝමීටර 300ක වේගෙන් ගමන් කරන දුම්රියකට කිසියම් දුම්රිය ස්ථාන දෙකක් පසු කිරීමට මිනිත්තු 20ක් ගත වේ. එසේනම් මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුර කොපමණද කියලා අහනවා. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මම හිතනවා තේරෙනවා කියලා. දුම්රිය ස්ථාන දෙක අතර දුර අහන්නේ දුම්රිය ගමන් කරන වේගය අපිට දීලා තියෙනවා. ඒතර බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා අපේ IQ PDF එක මෙතනදී ගන්න අවශ්‍ය නම් මෙන්න මේ 071යි 521යි 519ට WhatsApp message එකක් දාන්න. ඒකේ ඔයාලට ඕනම තරංගය භාගයට අදාළව අපි PDF එක නිර්මාණය කරලා තියෙනවා. ඒකත් මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද අපේ ගාන හදාගන්නේ කියලා. ඉතින් දුර කාලය වේගය මෙන්න මේ තුන අතර සම්බන්ධයක් තියෙනවා. හරි දුර කාලය වේගය හරි මෙන්න මේ ත්‍රිකෝණය ඔයාලට මතක තියාගත්තා නම් මේ ගණන් හදාගන්න ලේසි. බලන්න දුර මම මේ ත්‍රිකෝණය උඩම දාලා තියෙනවා. කාලය වම් පැත්තේ දාලා තිනවා යට වේගය දකුණු පැත්තේ දාලා තියෙනවා. එතකොට අපිට දුර හොයාගන්න ඕනේ නම් අපි මොකද කරන්නේ මේ යට දෙන්න ಗುಣ කරනවා. ගාන දීලා තියෙන කාලයයි වේගයයි ಗುಣ කරනවා. ඒ වගේම බලන්න මේ රතු මේ ත්‍රිකෝණය මැද රතු පාට ඉරක් තියෙනවා. මේක බෙදීමක් කියලා හිතන්න. මේ රේඛාව බෙදීමක් කියලා හිතන්න. එතකොට අපිට අවශ්‍ය නම් කාලය හොයාගන්න දුර බෙදන්න වේගයෙන්. අපිට අවශ්‍ය නම් කාලය හොයාගන්න දුර බෙදන්න ඕනේ වේගයෙන්. අපිට අවශ්‍ය නම් වේගය හොයාගන්න දුර බෙදන්න ඕන කාලය. හරි මේ බෙදීම ලකුණ එහාට මෙහාට දාලා කරගන්න පුළුවන්. එතකොට අපිට දුර අවශ්‍ය නම් යට දෙන්න ಗುಣ කරන්න තමයි තියෙන්නේ. හරි අපි ගාන බලමු කොහොමද කරන්න කියලා. එතකොට දුම්රිය ස්ථාන දෙක A හා B කියලා මේ විදිහට නම් කරගත්තා. ඉතින් A දුම්රිය ස්ථානය සහ B දුම්රිය ස්ථානය ඔය විදිහට තියෙනවා. මේ ශීඝ්‍රගාමී දුම්රියක් ගමන් කරන්නේ මේක පැයට කිලෝමීටර් 300ක වේගකින් ගමන් කරනවා. එතකොට මෙන්න මේ දුම්රිය ස්ථාන දෙක පසු කරන්න මිනිත්තු 20ක් ගත වෙනවා කියලා ගානේ අපිට දීලා තියෙනවා. එතකොට මේ ගානේ දැන් පැයට කිලෝමීටර වලින් දීලා තියෙන නිසා අපි මේ මිනිත්තුත් පැය කරගන්න ඕන. නැත්තම් මිනිත්තු පැය අතර වෙනසක් වෙලා ගාන වර්ධින්න පුළුවන්. ඒ නිසා දැන් මේ මිනිත්තු පැය කරගන්න අපි 60න් බෙදනවා. එහෙනම් 20 බෙදීම 60 කියලා තමයි අපි ගන්නෙ. මේක දශම විදිහට අපි ගන්න. එහෙම වුණොත් ගාන හදා ගන්න පොඩ්ඩක් අමාරුයි. හරි දැන් එතකොට අපි ළඟ තියෙනවා මොකද්ද? වේලාවක් තියෙනවා. ඒ කියන්නේ ටයිම් එක තියෙනවා. ඒ වගේම වේගයක් තියෙනවා. බලන්න මේ මං කියලා දුන්න ත්‍රිකෝණයට අනුව කාලය තියෙනවා අපි ළඟ වේගය තියෙනවා. අපිට දුර තමයි හොයාගන්න ඕන. ඔන්න නම් මේ ත්‍රිකෝණ දිහා බලලා පුළුවන් දුර හොයාගන්න ක්‍රම හොයාගන්න. දුර හොයාගන්න කාලය සහ වේගය ගුණ කරන්න. මෙයට දෙන ගුණ කරන්න. එහෙනම් දුර සමානයි කාලය ගුණ කිරීම වේගය. කාලය තියෙනවා අපිට ටයිම් එක මිනිත්තු 20යි ගත වෙන්නේ මේ දුම්රිය ස්ථාන දෙක පසු කරන්න. එහෙනම් 20 බෙදීම 60 ඒ කියන්නේ පැය විදිහට අපි මෙතන ගත්තා. වේගය පැයට කිලෝමීටර් 300යි. ඉතින් මේ දෙන ගුණ කරලා සූ කරලා ගත්තම කිලෝමීටර් 100ක් එනවා. ඒ කියන්නේ දුම්රිය දෙක අතර දුර කිලෝමීටර් 100ක්.